මේක වේලෙනකන් විනාඩි 15ක් 20ක් අන්ඩර් ඩාර්ක්නස් එකට උනත් පාවිච්චි කරන්න පුළුවන්. පිම්පල්ස් ඇවිල්ලා මාක්ස් හැදිලා තියෙනවා නම් මූණේ තනින් තන. ඒ කියන්නේ ඔයගේ ප්‍රයිවට් ඒරියාස් කළු වෙලා තියෙන ඇස්සට කළු වෙලා නම් තියෙන්නේ. ඔන්න අද කියලා දෙන්න හදන්නේ ඔයාලගේ ගෙදර තියෙන අමුද්‍රව්‍ය තුනකින් ඔයාගේ මූණේ තියෙන ප්‍රශ්න ඔක්කොම කොහොමද නැති කරන්නේ කියලා. මේ ෆේස් පැක් එක ගෑවට පස්සේ ඔයාලගේ මූණට මොනවද වෙන්නේ කියන එක ගැන කතා කරන්න මට වෙනම වීඩියෝ එකක් කරන්න වෙයි. මොකද කිව්වොත් ඒ තරම් මේ ෆේස් පැක් එකේ හොඳ රිසල්ට් තියෙනවා. අපි මුලින්ම කතා කරමු කියන එක මොනවද මේ ෆේස් පැක් එකෙන් ඔයාලට හම්බෙන බෙනිෆිට්ස් කියලා. මේකට දාලා තියෙන අමුද්‍රව්‍ය එක තමයි අපේ මූණට මොනවද හම්බෙන බෙනිෆිට්ස් කියලා තීරණය වෙන්නේ. මොන වගේ දේවල්ද අපේ මූණේ අපිට හොඳ කරගන්න පුළුවන්, මොන වගේ දෙයක්ද වෙන්නේ අපේ මූණට කියලා තීරණය වෙන්නේ අපි මේ ෆේස් පැක් එකක් හදන්න පාවිච්චි කරන දේවල් එක්ක. අද මේ ෆේස් පැක් එක හදන්න පාවිච්චි කරලා තියෙන්නේ අල. ගොඩක් අය මම මොකක් හරි ෆේස් පැක් එකක් ගැන දැම්මොත් එහෙම ගොඩක් අය අහනවා මේ අල මම තම්බලද ගන්න කියලා. මම මේ අල තම්බලා නෙමෙයි අරන් තියෙන්නේ. ඔයාලා ගන්න ඕනේ අමු අලගෙඩියක්. අල තම්බලා ගන්නකොට මම හිතන්නේ ඒකෙන් ලැබෙන රිසල්ට් එක ටිකක් අඩු වෙනවා. ඉතින් ඔයාලා අල තම්බන්න නැතුව තමයි ගන්න ඕනේ. අනිත් එක තමයි මම ගොඩක් ෆේස් පැක් වලට උයපු බත් එකක් උයපු බත් ගන්නවා. උයපු බත්. එතකොට ඔයාලා මේ බත් එකට අමතක වෙලා ලුණු දාන්න එපා. අනිත් එක තමයි ඔයාලා ගෙදර දැනටමත් උයලා තියෙන බත් ඔයාලා ගන්නවා නම් ඒකට ලුණු දාලා තියෙනවා නම් ඒ බත් ගන්න එපා. මුද ලුණු දාපු බත් එකක් මේකට හරියන්නේ නැහැ. අපිට පුළුවන් මේ ෆේස් පැක් එකෙන් ඔයාලගේ ඇස්සට කළු වෙලා නම් තියෙන්නේ. මේ ඇස්සට කළු වෙලා තියෙන එක නැති කරන්න පුළුවන්. එහෙමයි. දැන් ඇස්සට කළු වෙලා තියෙන එක අපිට මේක ගාපු ගමන් නැත්තරම නැති කරන්න බෑ. යාගේ ඇස්සට ගොඩක් කළු වෙලා නම් තියෙන්නේ. ඒ කියන්නේ අපි අර දැක්ක ගමන් මේ ඇස්සට කළු වෙලා තියෙනවා ගොඩක් කියලා අපි දැක්ක ගමන් පේන මට්ටමකට කළු වෙලා නම් තියෙන්නේ. ඒක නැති කරගන්න නම් මේ ෆේස් පැක් එක ටික කාලයක් වඩා පාවිච්චි කරන්න වෙනවා. සතියකට දෙපාරක් තුන් පාරක් ඔයා මේක මේ පාවිච්චි කරනවා නම් රිසල්ට් එකක් ගන්න පුළුවන්. ඔයාගේ ඇස්සට කළු වෙමින් පවතිනවා. ඒ කියන්නේ දැන් කළු වෙන්න පටන් ගන්න නම් ඒ කියන්නේ තාම මුල් පියවරේ නම් ඒ කියන්නේ තාම පටන් අරගත්ත විතරයි නම් ඔයාගේ ඇස්සට කළු වෙන්න. ඔයාලට පුළුවන් මේක සති දෙකක් තුනක් වගේ ගාලා ඇස්සට කළු වෙන එක නතර කරගන්න. ඇස්සට කළු වෙන එක විතරක් නෙමෙයි. ඔයාගේ පිම්පල්ස් ඇවිල්ලා මාක්ස් හැදිලා තියෙනවා නම් මූණේ තනින් තන ඒව නැති කරගන්නත් මේ ෆේස් පැක් එක ඔයාලට ගැලපෙනවා. ඔයාගේ ස්කින් එක ඩල් වෙලා නම් ඔයිලි වගේ වෙලා නම් මේ ෆේස් පැක් එක ගෑවට පස්සේ ඔයාගේ මූණේ ඩල් ගතිය ඔයිලි ගතිය නැති කරගන්න පුළුවන්. මම මේ කියලා දෙන හැම ෆේස් පැක් එකක්ම ඔයාගේ මූණට විතරක් නෙමෙයි ඔයාගේ බොඩි එකටත් ඇප්ලයි කරන්න පුළුවන්. ඔයාගේ මූණේ නෙමෙයි ඔයාගේ ඇඟේ තියෙන ප්‍රශ්න වලටත් මේක ගොඩක් වටිනවා. අද අපි මේකට එකතු කරලා තියෙනවා තක්කාලි අලයි. මේකින්ද ඔයාගේ අන්ඩර් ආම්ස් කළු වෙලා තියෙනවා නම් ඒ කියන්නේ ඔයාගේ ප්‍රයිවට් ඒරියාස් කළු වෙලා තියෙනවා නම් අන්න ඒවටත් මේක ගොඩක් වැදගත් වෙනවා. මොකද මෙතන ඔයාලට හානි කරන දේවල් නෙමෙයි තියෙන්නේ. ඔයාලට ලේසියෙන් හොයාගන්න පුළුවන් ස්වභාවික අමුද්‍රව්‍යනේ. ඔයාගේ අන්ඩර් ආම්ස් කළු වෙලා තියෙනවා නම් මේක ඇත්තටම කොත් එක දවසක් යූස් කරලා රිසල්ට් එකක් ගන්න බෑ. ඔයාට ඕනේ කලර් එකට එනකන් ඔයාලට මේක යූස් කරන්න වෙනවා. සතියකට දෙපාරක් වගේ යූස් කරලා ඒක කන්ටිනියු කරගෙන ගියොත් ඔයාලට හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්. ඔයාගේ මූණ අහුවට පිච්චිලා කළු වෙලා නම් අනිවාර්යයෙන්ම ඔයා ඉස්කෝලේ යන කෙනෙක් නම් අහුවෙන්නේ අපිට යන්න වෙන්නේ අපි බස් වල යනවා එනවා අපි මූණට දුමු විලියනවා. ඉස්කෝලේ යන කාලේ ඔයාගේ මූණ ක්ලියර් එකට තියාගන්න විදිහක් ඔයාලට නැතුව නම් හිටියේ. දැන් මම ඔයගලන්ට පෙන්නන්නම් ඒක කොහොමද හදාගන්නේ කියලා.